ශුද්ධ වූ බයිබලය ශුද්ධ වූ මතෙව් විසින් ලියන ලද සුභාරංචිය 3:13 යේසුස් වහන්සේගේ බෞතිස්මය. එකල යේසුස් වහන්සේ යෝහාන්ගෙන් බෞතිස්මය ලබන පිණිස ගලිලයේ සිට යෝර්දානය ආට ආසේක. නමුත් යෝහාන් වහන්සේ වළක්වමින් ඔබගේ බෞතිස්මය ලබන්නට මට යුතුව තිබියදී ඔබ මා වෙතට එනසේක්දයි කීවේය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් දැනට ඉඩ හරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ කරන්නට අපට සුදුසු යයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩ හැරියේය. යේසුස් වහන්සේ බෞතිස්ම ලැබ එකනෙහිම දියෙන් ගොඩ ගැසුණු සේක. බලව අහස උන්වහන්සේට විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයානන් පරවියකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක. තවද මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහු කෙරෙහි ඊතා ප්‍රසන්නව සිටීමි අහසෙන් හඬක් විය. යේසුස් වහන්සේ වනාන්තරෙහි පරීක්ෂා කරනු ලැබීම. එකල යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයාණන් වහන්සේ විසින් වනාන්තරයට පමුණුවනු ලැබූසේක. උන්වහන්සේ දවල් 47 රෑ 47 නිරාහාරව වුන් පසු උන්වහන්සේට බඩගිනි විය. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අනකරපන්නේයි කීවේය. උන්වහන්සේ උත්තර දෙමින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ කියා ලියා තිබේයයි කීසේක. එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාව මුදුනෙහි සිටුවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. කුමක් හින්ද? උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අනදන සේක. නුඹේ පාය යම් හේකින් ගලක නොවදිනු පිණිස ඔහු තමුන්ගේ අත් පිට නුඹලා උසුලා ගන්නෝය. කියා ලියා තිබේයයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේද තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක. නැවතත් යක්ෂයා උන්වහන්සේ ඊතා උස් කන්දකට පමුණුවා ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ආශ්චර්යද උන්වහන්සේට පෙන්වා ඔබ බිම වැටි මට නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි උන්වහන්සේට කීවේය. එවිට යේසුස් වහන්සේ සාතන් අහක්ව යව. මක්නිසාද තාගේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරව. උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේයයි ඔහුට කීසේක. එකල යක්ෂයා උන්වහන්සේ අතහැර ගියේය. බලව දේව දූතයෝ ඇවිත් උන්වහන්සේට උපස්ථාන කළෝය. යේසුස් වහන්සේ ගලිලේ කපර්නවුමෙහි විසීම. යෝහාන් පවා දෙනු ලැබූ බව උන්වහන්සේ අසා අහක්ව ගලිලයට ගියසේක. උන්වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තීලේ සීමාවල මුහුදු බඩ තිබෙන කපර්නවුමට පැමිණි එහි වාසය කළේය. මෙසේ කළේ යෝර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලි රටවන රාජ්‍ය අනන්‍ය ජාතීන්ගේ ගලිලයෙහි අන්ධකාරයෙහි උහුන්සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ද ආලෝකය උදා වූයේයයි අනාගත වක්තෘ වූ යෙසායා කරන කොටගෙන ලියන ලද කාරණාව සම්පූර්ණ වන පිණිසය. යේසුස් වහන්සේ දේශනා කරන්නට පටන් ගැනීම. එතෙන් පටන් යේසුස් වහන්සේ පසුතැවිලි වෙයල්ලා මක්නිසාද ස්වර්ග රාජ්‍ය ලං වී තිබේ යයි කියා දේශනා කරන්නට පටන් ගත්සේක. උන්වහන්සේගේ මුල් ගෝලයන් කැඳවීම. උන්වහන්සේ ගලිලේ මුහුදු බඩ ඇවිදින සේක් මසුන් අල්ලනවා සිටිය වූ සහෝදරයන් දෙදෙනෙක් වන
පේත්‍රස් නම්ලත් සිමෝන්ද ඔහුගේ සහෝදරයා වූ අන්ද්‍රෑද මුහුදේ දලක් හෙළනවා දැක මා පස්සේ වරෙල්ලා මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි ඔවුන්ට කීසේක. එකනෙහිම ඔවුහු දැල් අතහැර උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ එතනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙක්ද වන සෙබදීගේ පුත්‍රයා වූ යාකෝබ්ද ඔහුගේ සහෝදරයා වූ යෝහන්ද තමන්ගේ පිය වූ සබදි සමග ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක ඔවුන්ට අඬ ගැසූසේක. එකනෙහිම ඔවුහු ඔරුවද තමන්ගේ පියාද අතහැර උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ගලීලයේ හැසිර තමන් මෙහෙය ඉෂ්ට කිරීම. තවද යේසුස් වහන්සේ ඔවුන්ගේ සීනගෝගවල උගන්වමින්ද රාජ්‍ය සුභාරංචිය දේශනා කරමින්ද සෙනග අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුව කරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිදසේක. උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි සුපතලව ගියාය. නොයෙක් රෝගාපීඩවලින් පීඩිත වූ සියලු රෝගීහුද යක්ෂාවේශ වූද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනන ලද්දෝය. උන්වහන්සේ ඔවුන් සුවපත් කළසේක. ගලීලයෙන්ද දෙකපොලිසෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යෝර්දාන් එගොඩෙන්ද බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය. කන්ද උඩ දේශනාව පරිච්ඡේදය 5:7. උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය. එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක. ආශිර්වාද වාක්‍ය වාසනාවන්තයෝ වරහන් ඇතුළේ. සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝක වන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු සනසනු ලබන්නෝය. මොලොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු පොළව උරුම කරගන්නෝය. ධර්මිෂ්ඨකම සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු තෘප්තියට පැමිණෙන්නෝය. දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු දයාව ලබන්නෝය. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමදාන කරන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නෝය. ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මනුෂ්‍යයන් මා නිසා නුඹලා නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය. ප්‍රීති වේල්ලා. ඊතා සන්තෝෂ වේල්ලා. මක්නිසාද ස්වර්ගයේහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වක්තෘවරුන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය. ලුණු සහ ආලෝකය. නුඹලා පොළවේ ලුණුය. නමුත් ලුණුවල රස නැති වුණොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නන්ටද මනුෂ්‍යයන්ගෙන් පයින් පාගනු ලබන්නන්ටද මිස අන් කිසිවකට නොවටනේය. නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්නට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන් රුක උඩ තබති. එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබලයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරනු පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබලාවා. පරණ ව්‍යවස්ථාව හා යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව හෝ අනාගත වාක්‍ය හෝ
අවලංගු කරන පිණිස මම ආවේමි නොසිතල්ලා. සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නොවෙමි. සැබෑවක් නුඹලාට කියමි. අහසත් පොළොවත් පහව යන තෙක් සියල්ල සිදුවන තුරු ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. එබැවින් යම් ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩ කරන්නා වූ කඩ කරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නමුත් ඒවා පවත්වන්නා වූ උගන්වන්නා වූ කවරෙක් නමුත් ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යයි කියනු ලබන්නේය. මක් නිසාද නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද එරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවේ නම් නුඹලා කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නොහු යයි නුඹලාට කියමි. කෝපය සහ මිනී මැරීම. මිනී නොමරව. මිනී මරණ කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක් යයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. තමාගේ සහෝදරයාට කෝප වෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන සුදුස්සෙක් වන්නේය. තෝ ජඩයායයි කියන කවරෙක් නමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය. එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම් නුඹේ පඬුර පූජාසනයේ ඉදිරියේ තබා ගොස් පළමු කොට නුඹේ සහෝදරයා හා සමගි වී නැවත පසුව ඇවිත් නුඹේ පඬුර පුදාපන්න. නුඹේ විරුද්ධකාරයා සමග පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමගි වෙන්න. නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට බාර දෙන්නේය. විනිශ්චයකාරයා නුඹ සේවකයාට බාර දෙන්නේය. නුඹ හිරගෙයි දමනු ලබන්නේය. සැබෑවක් නුඹට කියමි. අන්තිම සල්ලිය ගෙවන තුරු නුඹ කිසිසේත් එයින් පිට වී නොෙන්නේය. කිලුටුකම. ශුද්ධ මතේ 27. කාම මිත්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් එවෙලේම ඈ සමග සිතින් කාම මිත්‍යාචාරය කළේය. නුඹේ දකුණු ඇස නුඹට බාධා කෙරේ නම් එක උගුලා අහකට දමා පන්න. මක් නිසාද නුඹේ ශරීරයේ නිරෙහි හෙළනු ලැබීමට වඩා නුඹේ අවයව වලින් එකක් නැතිවීම නුඹට යහපත. නුඹේ දකුණු අත නුඹට බාධා කෙරේ නම් එය කපා අහක දමා පන්න. මක් නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා නුඹේ අවයව වලින් එකක් නැතිවීම නුඹට යහපත. අරත් තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නමුත් ඈට අත්හැරීම පත්‍රයක් දේවයි කියා තිබුණේය. මම නුඹලාට කියමි. වෛශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නමුත් ඇය කාම මිත්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබ ඇය විවාහ කරගන්නේ නම් ඔහුත් කාම මිත්‍යාචාරය කරන්නේය. දිවීම සහ සත්‍යවාදීකම. ශුද්ධ මතේ 33. බොරුවට නොදිවුරව. ස්වාමීන් වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ට කරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. කිසිසේත් නොදිවුරලපල්ලා. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්. පොළව දෙවියන් වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්. යෙරුසලම මහරජුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරල්ලා. එක හිස කෙසක් සුදු කරන්නටවත් කළු කරන්නටවත් නුඹට නොහැකි බැවින් හිස ගැනත් නොදිරවන්න. නුඹලාගේ වචනය එසේය කියාද නැත කියාද වේවා. මීට වැඩි යමක් ඇද්ද එය නපුරාගේ වේ. පලිගැනීම.
ඇසට ඇසක්ය, දතට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. නපුරු අය සමග පොරට නොසිටිල්ලා. යමෙක් නුඹේ දකුණු කම්බුලට ගැසී නම් ඔහුට අනිත් කම්බුලද හරවා පන්න. යමෙක් නඩු කියා නුඹේ අර්ධනය ගන්නට කැමති වේ නම් ඔහුට උඹේ උතුරු සළුවත් ගන්නට ඉඩ ඇරා පන්න. යමෙක් එක හැතැක්මක් යන්නට නුඹට බලහත්කාර කෙරේද ඔහු සමග හැතැක්ම දෙකක් පලා යන්න. නුඹෙන් ඉල්ලන්නාට දීපන්න. නුඹෙන් ණය ගන්නට කැමති තැනැත්තාට පිටු නොපාන්න. ප්‍රේමය සහ නිල්මල චරිතය. ශුද්ධ වූ මතය 43. තාගේ අසල්වැසියාට ප්‍රේම කරව. තාගේ සතුරාට වෛර කරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාඥා කරපල්ලා. මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයා වන්නෝය. මක් නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදා කරවන සේක. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන සේක. නුඹලාට ප්‍රේම කරන්නටම නුඹලා ප්‍රේම කරනවා නම් නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අය කරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාර කරනවා නම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නෝද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාත් සම්පූර්ණව සිටපල්ලා. මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියේදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්නට බලාගනිල්ලා. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත. රහසින් දන් දීම. එබැවින් නුඹ දන් දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝනවලදීත් වීදිවලදීත් මංචාකාරයන් කරන්නාක් මෙන් නුඹට පෙරටුවෙන් හොරනෑවක් නොපිඹින්න. සැබෑවක් නුඹලාට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නමුත් නුඹ දන් දෙන කල්හි නුඹේ දානය රහසක්ව තිබෙන පිණිස නුඹේ දකුණු අත කරන දෙය වමත නොදනීවා. ඊට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක දෙනසේක. රහසින් යාඥා කිරීම. තවද නුඹලා යාඥා කරන කල්හි වංචාකාරයන් කරන්නාක් මෙන් නොකරපල්ලා. මක් නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔහු සිනගෝගවලදීත් මන්සන්දිවලදීත් සිටගෙන යාඥා කිරීමට සතුටු වෙති. සැබෑවක් නුඹලාට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නමුත් නුඹ යාඥා කරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද දොර වසා රහසිගතව වසන නුඹේ පියාණන් වහන්සේට යාඥා කරපන්න. එවිට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක දෙනසේක. තවද යාඥා කිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථක වූ වචන කියාගෙන නොයල්ලා. ඔවුහු තමන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝ යයි සිතති. එබැවින් ඔවුන්ට සමාන නොවෙල්ලා. මක් නිසාද? නුඹලාගේ පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්නට පළමුවෙන් නුඹලාට උවමනා දේ කුමක්දයි උන්වහන්සේ දන්නාසේක. එහෙයින් නුඹලා මෙසේ යාඥා කරපල්ලා. ස්වාමීන්ගේ යාඥාව. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ හිමෙන් පොළොවේහිද කරනු ලබවා. අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයක් අපට කමා කළ මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා
නපුරාගෙන් අප ගැලවුම මැනව. මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් නුඹලාගේ ස්වර්ගික පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරන සේක. නමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම් නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරන සේක.